සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම මම අද කතා කරන්න යන්නේ ෆොටෝපියා කියන ඔන්ලයින් එඩිටින් ටූල් එක ගැන. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. මුලින්ම ඔයා එන්න Google එකට, ඊට පස්සේ සර්ච් කරන්න ෆොටෝපියා කියලා. ඊපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ෆොටෝපියා ඔන්ලයින් ෆොටෝ එඩිටර් කියලා. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. හරි, ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක ඕපන් වෙලා තියෙනවා. ඒ වගේම මේකේ new project templates and drag and drop any files කියලා මෙන්න විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන support කරන files කීපයක් බලා ගන්න පුළුවන් වෙන. මේකේ වෙබ්සයිට් එක තමයි හොඳ වෙබ්සයිට් එකක්. අද මම මේක ටියුටෝරියල් එකක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට මේක ටියුටෝරියල් ඕන යටින් කමෙන්ට් එකක් දාන්න. මම අද මේ ෆොටෝපියා කියන software එක මොකක්ද කියලා හඳුන්වා දෙනවා විතරයි කරන්නේ. ඒකට මේක තියෙන එකම ප්‍රශ්නකට තියෙන මේ පැත්තෙන් ඇඩ් එකක් වැටෙනවා. එනවාට මේක ඇඩ් ප්ලේ වුණාට ඔයාලට සුපිරිම වැඩක් කරගන්න පුළුවන් ඔන්ලයින් ෆොටෝ එඩිටින් ටූල් එකක්. හරි, අපි එහෙනම් බලමු කොහොමද මේකෙන් එඩිට් එකක් කරගන්නේ කියලා. මෙන්න මෙතන new projects කියන icon එකට ක්ලික් කරාට පස්සේ social media වලට යවන්න පුළුවන් print photo screen mobile ads කියලා මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. social media වලට ගියාට පස්සේ FB cover photo YouTube thumbnail වගේ ඒවා select කරන්න පුළුවන්. මේක Photoshop එකේ විදියටමයි තියෙන්නේ. මෙතනින් ඔයාලට ඔයාලගේ project එකට name එකක් දෙන්න පුළුවන්. ඊළඟට project එකේ size එක. ඊට පස්සේ මෙතන pixel inches ද මෙන්න මේක background color එක මේ වගේ හැම දෙයක්ම ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මෙතන Adobe RGB එක. මෙතන Adobe RGB දීලා ඉවරලා YouTube thumbnail එකක් මම create කරගන්න size එකට මම create කරලා පෙන්නන්නම් ඔයාලට. උඩ double click කරන්න. ක්ලික් කරලා මෙන්න විදිහට create කියනකොට ක්ලික් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් Photoshop එකේ වගේම මෙන්න මේ විදිහට tools set එක තියෙනවා. මේ පැත්තේ මෙන්න මෙතන layer. ඔයාලට මෙතනින් ඔයාගේ වැඩේ කරන්න ඕන tool එක මෙතන නැත්තම් මේ window වලට ගිහිල්ලා Photoshop එකේ වගේම ඔයාලට ඕනි tool එක අතෙන් add කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන file වලට ගියාට පස්සේ save as psd මෙන්න මෙතන ඔයාලට ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. එතකොට අපි දැන් මේකෙන් අයින් වෙමු මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම යනවා ටෙම්ප්ලේට් කියන සෙක්ෂන් එකට. මම මේකට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා කැටගරිස් ගොඩක්. මොකක්ස්, මොබයිල්, වෙබ්ස්, මෙන්න මේ වගේ prints, products, social media, YouTube, Instagram මේ වගේ ගොඩක් ඒවා බලා ගන්න පුළුවන් වෙනවා. රයිට්, මම මෙතන social media කියන තැනට ආවට පස්සේ මෙතන ඒ වගේ ඒවා 752ක් තියෙනවා. මම මෙන්න මෙතන YouTube කියන එක උඩට එනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් YouTube thumbnails, ඊළඟට YouTube banner size, මෙන්න මෙතන YouTube banners, ඊළඟට මේ වගේ logos මේ වගේ අපි දැන් මෙන්න මේ වගේ බැනර් එකක් උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒක zoom වෙලා ඊටම ලස්සනට අපිට පේනවා. ඊට පස්සේ මෙතන ගොඩක් YouTube thumbnails ඔයාලට බලා ගන්න පුළුවන් නම් මේවා ඔයාලට ඕන විදිහට edit කරලා හදා ගන්න පුළුවන්. right, මම මෙන්න මේක උඩ ක්ලික් කරලා පෙන්නනවා ඔයාලට edit කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ මම මේක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට ඕනනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ටෙක්ස්ට් එකත් ඕන විදිහට මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. Photoshop එකේ වගේම ඊළඟට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් ටූල් එක තියෙනවා. මේක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එක වෙනස් කරගන්න. ඔයාලගේ කම්පියුටර් එකේ Photoshop run කරන්න performance මදි නම් මෙන්න මේ වගේ මේ ඔන්ලයින් ටූල් එකෙන් ඔයාලට Photoshop එකේ හැම දෙයක්ම වගේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේ විදිහට size වෙනස් කරන්න පුළුවන්. tools ඒ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන layers panel එක බලා ගන්න පුළුවන්. මෙන්න විදිහට ඒ කියන්නේ Photoshop එකේ තියෙන විදිහටම මේක වැඩ කරනවා. මේක වැඩ කරනකොට ඔයාලට කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. unlimited ඔයාලට මේක use කරන්න පුළුවන්. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම free වෙන tool එකක් කියලා මම දෙන්න කියන්න ඕනි. ඒ වගේම මේක ඔයාලට පුංචි ඇප්ලිකේෂන් එක විදියට ඔයාලට කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි, අපි එහෙනම් බලමු කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මම මේකෙන් මෙන්න ප්‍රොජෙක්ට් එකෙන් අයින් වෙනවා. මෙන්න මේ විදිහට Photopia in app කියලා එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් මේ app එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලට මෙතන install කියලා එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට install කරගන්න පුළුවන්. මම මෙතන open in app කියන එක උඩ ක්ලික් කරාට පස්සේ වෙනවා pop up එකක් විදියට මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලගේ කම්පියුටර් එකට එනවා. එතකොට ඔයාලට මෙතනින්
සාමාන්‍ය ඇප් එකක් යූස් කරන විදිහට යූස් කරන්න පුළුවන්. හැබැයි මේක යූස් කරන්න අනිවාර්යෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය වෙනවා. මම හිතනවා අද ගෙන ආපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නනි කියලා. ඔය එහෙම වැදගත් වුණා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න channel එකත් එක්ක මේ වගේ වටිනා content ඔයාලට බලා ගන්න පුළුවන් channel එක subscribe කරොත්. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.